කොහොමද කට්ටියටම අද මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා කට්ටිය YouTube channel වල තියෙන එක එක ගැටලු පිළිබඳව. කට්ටිය YouTube channel එකේ views මදි නම් ඒකට එක එක හේතු ගොඩක් තියෙනවා. ඒකෙන් එක හේතුවක් තමයි ඔයාලා මාන්සිලා content එකක් හදලා දැන් YouTube එකට දැම්මත් ඒකට වැඩි views එන්නේ නැහැ. ඔයා YouTube එකට වීඩියෝ එකක් දානවා නම් ඒකට හොඳ වෙලාවක් තියෙනවා. ඒකට ඔයාලගේ YouTube channel එක channel වල එක විදියට කියන්නේ අපි නිකන් හිතුවේ schedule එකකට වගේ වීඩියෝ දාන්න ඕන. අපි දවසකට එක ගානේ වීඩියෝ දානවා නම් දවසට එක ගානේ දිගටම වීඩියෝ දාන්න ඕන. නැත්නම් සතියේට එකක් දානවා නම් මාසෙකට එකක් දානවා නම් ඒ වගේ දාන්න ඕන. තවත් එකක් තමයි YouTube එකේ තියෙනවා YouTube එකේ මොකටද දීලා තියෙනවා නිකන් අපි හිතුව කාලසටහනක් වගේ පොඩි දෙයක්. මේ මම ඔයාලට දැන් එක පෙන්නන්නම්. මේ තියෙන මගේ තවත් YouTube channel එකක්. මේක නම් යාළුවනේ මගේ සබස්ක්‍රයිබර්ස්ලා ඉන්නෝ 12657ක් දැනට. වීඩියෝ වලට views මේ දවස් ටිකේ ටිකක් ආවා. මට වීඩියෝ දාන්න උන්නේ නැහැ. ඒ හින්දා වැඩි views නැහැ මේවයි. මේකේ මම පෙන්නන්නම් අර මම කිව්වේ ඔය කට්ටියට. මේ තින්නේ මේ ඇනලයිටික්ස් කියන තැනට ගිහිල්ලා හතරක් එනවා. ඒකෙන් මේ ඔඩියන්ස් කියන එක ටච් කරන්න. ඒකට ගියාම මෙන්න මේ වගේ ඔකටට පෙන්නනවා. මේක ටච් කරන්න. මේකෙන් මේ පෙන්නන නිකන් අපි නිකන් මේක අපි හිතන්නේ නැහැ අපි නිකන් අර අපි දාන වීඩියෝ වල වැඩියක් මිනිස්සු බලන වෙලාවක් තියෙනෝනේ. කියන්නේ මිනිස්සු ගොඩක් ඉන්න වෙලාව. ඒ වෙලාව තමයි මේ පෙන්නන තියෙන්නේ. මගේ නම් මේ වීඩියෝ දාන්නේ ඔක්කොම කට්ටිය කියන්නේ views බලන කට්ටිය වැඩියක් ඉන්නේ හවස 6න් පස්සේ වගේ. ඔය එක එක්කෙනාගේ YouTube channel වල වීඩියෝ දාන එකත් එක්ක අනුව එක එක විදියට කියන්නේ මිනිස්සු බලන ප්‍රමාණය ඉන්නේ. වෙලාව තියෙන්නේ. මේකේ මේ Sunday Saturday එක එක විදියට තියෙන්නේ. ඔය කට්ටිය මේකෙන් මේ කාලසටහන බලලා මේ තද නිල් පාටින් පෙන්වන වෙලාවට තමයි වැඩියක් ඔය අපි දාන වීඩියෝ බලන කට්ටිය ඉන්නේ. ඒ වෙලාවක් හරියට බලලා ඒකට YouTube ඒ වෙලාවට YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරොත් හොඳ views ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේකේ මේ වගේ ඉතින් ගොඩක් කට්ටිය දන්නේ නැති හින්දා එක එක වෙලාවට වීඩියෝ දාලා ඒ දාන වීඩියෝ වලට ඉතින් මේ views නෑ වැඩිය. එක එක වෙලාවට